හායි හැමෝම ආදරෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එකේ ටයිටල් එක බලලා ක්ලික් කරා නම් අපි අද මේ වීඩියෝ එකෙන් බලන්නේ මේ රීඩින් එකෙන් බලන්නේ ඔයාගේ ආදර ජීවිතේ love life එකේ ඉස්සරහට වෙන්න පුළුවන් මොන වගේ දෙයක්ද what's next in love. එතකොට ඔයාලට ඔප්ෂන්ස් තුනක් තියෙනවා තෝරගන්න. group 1, group 2 and group 3. මේ කාඩ්ස් තුනට අමතරව මම ඔයාලට පික්චර්ස් තුනක් ස්ක්‍රීන් එකේ දාන්නම්. ඒ පික්චර්ස් තුන බලලා ඔයාලට කැමති එකකට හිට යන පළවෙනි ගෲප් එකට ඔයාලා ගෲප් එක බලන්න පුළුවන්. ඔයාගේ ගෲප් එක ඔයා තෝරගත්තට පස්සේ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ ටයිම් ස්ටෑම්ප් එක දාලා තියෙනවා. අනේ ටයිම් එකට ගිහින් ඒක ටයිම් එක ක්ලික් කරලා ඔයාගේ රීඩින් එක බලන්න පුළුවන්. මොනවා හරි ඔයාලට කමෙන්ට්ස් තියෙනවා නම් කියන්න, ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ. මම හිතනවා අද රීඩින් එක ඔයාලට රෙසනේට් වෙයි කියලා. පළවෙනි ටික ඇහුව ගමන් ඔයාලට රෙසනේට් වෙනවා කියලා තේරෙනවා නම් කියන්නේ මම මුල්ම කාඩ් එක රීඩ් කරන්නේ ගෲප් එකේ ඕවරෝල් එනර්ජි එක මොකක්ද කියලා බලලා. එතකොට ඒ කොටස ඔයාලට රෙසනේට් වෙනවා නම් ඔයාලට දිගටම රීඩින් එක අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක නිකන් ඔයාගෙන නෙමෙයි වගේ නම් කියන්නේ ඔයාලට පුළුවන් නැවත වෙනත් ගෲප් එකක් තෝරලා ඒක බලන්නත් පුළුවන්. So take what resonates. ඔයාලට ගැළපෙන කොටස් විතරක් ගන්න. Yeah, that's what I have to say. So අපි ඔයාගේ රීඩින් එකේදී නම් හම්බෙමු. ටයිම් ස්ටැම්ප්ස් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා. ඒකට ගිහින් ටයිම් එක බලලා රීඩින් එකට එන්න. Hello group 1. ඔයාගේ රීඩින් එකට ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාගේ ආතෝරපු කාඩ්ස් වල මොනවද තියෙන්නේ කියලා. පළවෙනිටම two of pentacles. මේ කාඩ් එක මම ගත්තේ ඇත්තටම මේ group එකේ overall energy එක මොකක්ද කියලා මේ වෙලාවේ current energy එක. ඒතකොට මේක නිකන් energy check එකක් විදිහට ගන්න පුළුවන් ඔයාලට. කොහොම හරි two of pentacles දැක්කම මට හිතෙන්නේ ඔයා ගොඩක් tough period එකක ඉඳලා එන කෙනෙක්. දැනට මේ දවස් ටික මේ සති කිහිපය ඔයාට ටිකක් බිසි ගොඩක් කාර්යබහුල කාලයක් වෙලා තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ස්ට්‍රෙස්. I could say that කියන්නේ මට කියන්න පුළුවන් මේක මටත් පොඩ්ඩක් related මේ කාලේ. මොකද මේ පහුගිය ටිකේ මමත් ගොඩක් ස්ට්‍රෙස් වෙලා හිටියා. ඒ වගේ ඔයාටත් මං හිතන්නේ වැඩත් එක්ක සමර්ථ වෙලා තපස්තු වෙලා තියෙනවා වෙන්න පුළුවන්. ගොඩක්ම වගේ ටයිම් එක ඔයාට නිකන් මදි වගේ දැනෙනවා වෙන්න පුළුවන්. දැන් දවසක් ගත්තම ඔයා කරන වැඩ ප්‍රමාණය ගොඩාක් වැඩි වෙන්න පුළුවන්. ඒත් එක්ක ඔයාට ගොඩාක් මහන්සි දැනෙනවා වෙන්න පුළුවන්. අර මොකද්ද සෑඩ්නස් එකක් තියෙනවා ඒ tough tired ඒ ගතියත් එක්ක. හිතට නිකන් ඇයි මේ විදිහට වැඩ කරන්නේ වගේ හිතනවා වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට වගේ රැකියා කරන තැන නැත්නම් ඔය ඇකඩමික්ස් කරන කෙනෙක් නම් ඇකඩමික්ස් වල චුට්ටක් tough සති කිහිපයක් ගත කරලා හෝ already ගෙවමින් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ටික තමයි ඔයාලා group එකේ overall energy එක තියෙන්නේ. So ඒක resonate වෙනවා නම් ඔයාලට බලන්න පුළුවන්. ඊළඟට ඔයාගේ love life එක සම්බන්ධයෙන් ඔයාගේ energy එක මොකක්ද කියලා ගත්තොත් five of pentacles. ඊළඟට what's coming next? ඊළඟට ඔයාලා love life එකෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් මොනවද කිව්වොත් ඒකට තියෙන්නේ the hermit in reverse. ඊළඟට ඒකම clarify කරන්න මම ගත්තා කාඩ් එකක්. ඒකට තියෙන්නේ the emperor. මේ කාඩ්ස් දෙකෙන් කියන්නේ what's coming next in love. ඒ කියන්නේ ඔයාලට ඊළඟට හම්බෙන්නේ මොනවද? ඊළඟට guidance සම්බන්ධයෙන් guidance එකක් විදිහට ඔයාලට universe එකෙන් ලැබෙන්නේ මොනවද? the empress reverse. Wow, අපේ emperor empress දෙකම තියෙනවා. Beautiful. I really like this image. හරි මෙහෙමයි හරිද? මං කියවනේ මම ගොඩක් tough කාලෙක ඉන්න කෙනෙක් කියලා කියනවාට ගොඩක් බිසි දුකයි කාර්යබහුලයි මහන්සි දුකයි හැම දේවල් එකට එක පැක් වෙලා තියෙන්නේ.
and with that අතරම ඔයාගේ ලව් ලයිෆ් එක ගත්තොත් ආදරේ සම්බන්ධනොත් ඔයාට තියෙන්නේ ගොඩක් දුක වයිබ් එකක්. ඒ කියන්නේ ඔයා හිතනවා ඇයි මෙච්චර පරක්කු මට සමහරවිට ආදරේ උරුම නැතුව ඇති. අර ඒ වගේ જાතිවා ගොඩක් හිතනවා අතරම ගත්තොත්. ඒ කියන්නේ ඔයා නිකන් give up කරන්න ඔන්න මෙන්න තියෙන්නේ ලව් ලයිෆ් එක. ඒ කියන්නේ ඔයාට නිකන් දුප්පත් හැඟීමක් තියෙනවා ඉමෝෂනල් විදිහට. ඒ කියන්නේ සල්ලි වලින් නෙමෙයි emotions and romance ගත්තොත් ඔයාට පොඩ්ඩයි මම දුප්පත් නේ වගේ හැඟීමක් දැනෙනවා. ඒ පැත්තෙන් හරිද? කියන්නේ ජොබ් එකකින්වත් එහෙම දුප්පත්කමක් නෙමෙයි. හැබැයි ඔයාට නිකන් අර අසරණ කමක් දැනෙනවා. කවුරුත් මට කැමති නෑ නේ. කවුරුත් මට ඔෆර් කරන්නේ නෑ ආදරේ. කියන්නේ එහෙම ඒ වගේ නිකන් අර ටයර්ඩ් ඒ වගේම දුක හිතෙන හැඟීමක් තියෙන්නේ. ඒතර ඔයා ගොඩක් ඔයාගේ ලව් ලයිෆ් එකේ ගැන හිතන්නේ නැතුව නිකන් අයිසොලේට් වෙලා ඉන්න කැමති. කියන්නේ තනියම පැත්තකට වෙලා තමන්ගේ වැඩක් කරගෙන ඉන්න කැමති කෙනෙක්. ඇත්තටම සමහර විට ඔයා පාස්ට් හાર્ට් බ්‍රේක් එකක් තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒකෙන් මිදෙන්න ඔයා ගොඩක් වැඩ කරනවා වෙන්න පුළුවන්. දැන් අර ටෆ් මං කිව්වා ටයර්ඩ් කියන්නේ බිසි වෙලා තිනවා කාර්යබහුල වෙලා තිනවා කියලා සමහර විට ඒ කාර්යබහුලකම ඔයා බලෙන් දාගත්තු වැඩ ගොඩක් වෙන්න පුළුවන්. මොකද ඔයාට මොකක් හරි දෙයක් අමතක කරන්න පාස්ට් කෙනෙක් එක්ස් අමතක කරන්න වගේ ඔයා සමහර විට ගොඩක් වැඩ කරනවා වෙන්න පුළුවන්. කොහොම හරි ආදරේ සම්බන්ධයෙන් ඔයාගේ එනර්ජි එක ගොඩක් තියෙන්නේ ටිකක් දුප්පත් මානසිකත්වයක්. ඒ කියන්නේ අසරණයි වගේ හැඟීමක්. ඔයා කැමති නෑ ආදරේට. ඒ කියන්නේ ඔයා හිතනවා ඔයාට ආදරේ ලැබෙන එකක් නෑ. ඒ කියන්නේ ඔයා කැමතිත් නෑ අර චේස් කරන්න. ඒ කියන්නේ පස්සෙන් ගිහින් ආදරේ හොයාගන්න කැමතිත් නෑ. මොකද මං හිතන්නේ ඔයාගේ පාස්ට් එකේ වෙච්ච හර්ට් එකක් මේකට ගොඩක් බලපාලා තියෙනවා. ඒ කියන්නේ ඒකත් එක්ක ඔයා කැමති නෑ ඔයාගේ එනර්ජි එක නාස්ති කරන් තව කෙනෙක් පස්සෙන් දුවන්නවත් අර ආදරේ ඉල්ලගෙන නිකන් අර බෙගින් කරන්න ඔයා කැමති නෑ. හිඟා කන්න වගේ කැමති නැහැ. ඒ කියන්නේ ආදරේ ඉල්ලලා. ඒ නිසා ඔයා ටිකක් පැත්තකට වෙලා ඉන්න තමයි කැමති. ඒකට ඔයාගේ ලයිෆ් එක දැන් ගත්තොත් ඔයා චුට්ටක් පැත්තකට වෙලා ආදරේ කමක් නෑ ආපු එන දෙයක් ආපු ආවේ මට වැඩක් නෑ වගේ වයිබ් එකකින් ඉන්නේ. and what's coming next ගත්තොත් ඔයාට ඉස්සරහට ලැබෙන්නේ මොනවද කියලා ගත්තොත් ඇත්තටම ඔයා ඒ අර හැංගිලා ඉන්න ගතියෙන් එළියට එනවා. හැබැයි සමහර විට ඒක චුට්ටක් හිමින් වෙනවා වෙන්න පුළුවන්. but somehow ඊළඟට ඒ hermit කියන්නේ සාමාන්‍යයෙන් නිකන් අර ගේ ඇතුළට වෙලා නිකන් තමන්ගේ දේවල් රිෆ්ලෙක්ට් කරනවා වගේ එකක් නේ. කියන්නේ තමන්ගේ වැරදි මොනවද කියලා හිතලා මේ දේවල් හදාගන්නේ කොහොමද නිකන් self healing process එකක් තමයි hermit ගේ energy එකෙන් තියෙන්නේ. එතකොට ඔයා ඒ healing එක කරාට පස්සේ ඒකෙන් එළියට එනවා. ඒ කියන්නේ solitude එක මං කිව්වා තනියෙන් ඉන්න කැමති කියලා. ඒ තනිකමෙන් ඔයා මිදෙන්න දේවල් හිමීට try කරනවා. සමහර විට ඔයා ගිහින් වීකෙන්ඩ් එකට මොනවා හරි කොහේ හරි යන්න හදනවා වෙන්න පුළුවන්. අර ඒ වගේ මට තේරෙනව නේද? ඒ කියන්නේ දැන් ඔයා සම්පූර්ණයෙන් හැමදාම වැඩ ගෙදර එනවා වැඩ කරනවා ආයෙ වැඩට යනවා ආයෙ ගෙදර එනවා ඔහොම හිටියානම් සමහර විට චුට්ට මොකක් හරි එළියට යන්න තියෙන වැඩක් කරනවා වෙන්න පුළුවන්. කියන්නේ නිකන් මූවි එකක් බලන්න යනවා. ඒ වගේ අර තමන් තනියෙන් සෝලෝ ඩේට්ස් හරිද? ඒ කියන්නේ එහෙම යනවා වෙන්න පුළුවන්. කොහොම හරි ඒ අර මං කිව්වනේ ඔයාගේ අර සොලිටියුඩ් එකෙන් ඔයා එළියට එනවා කියලා. එහෙම ඇවිල්ලා වාගේ ආදර සම්බන්ධයක් හරි ආදර ලයිෆ් එක නැවත ස්ටේබල් තත්ත්වයට ගේන්න ඔයා වැඩ කරනවා. සහ ඒක ඉස්සරහට එහෙම හිමින් ස්ටේබල් තත්ත්වයට එනවා. එයාට හම්බෙන ඊළඟට හම්බෙන කෙනත් ඔයාට ගොඩක් සපෝට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් තමයි ඔයාට හම්බෙන්නේ. කියන්නේ ඔයාගේ වෙයිට් එක ඔයා දැන් හිතේ තියෙනවනේ දුකක් දරාගෙන ඒ හිතේ තියෙන වෙයිට් එක දරන්න පුළුවන් කෙනෙක් තමයි ඔයාට හම්බෙන්නේ. කියන්නේ ඔයාගේ දේවල් ඉවසන කෙනෙක් ඔයාට එක්ක grow up වෙන්න කැමති කෙනෙක්. කියන්නේ ඔයත් එක්කම වර්ධනය වෙන්න කැමති කෙනෙක් තමයි ඔයාට ඊළඟට හම්බෙන්නේ.
ඒ කෙනා හම්බෙන්නේ සමහර විට ගොඩක් කාල යනවා වෙන්න පුළුවන්. චුට්ටක් කාල. ඒ කියන්නේ දැන්මම එක පාට මේ හම්බෙනවා කියලා කියන්නේ නැහැ මම. මොකද අර මේ එනර්ජිකින් ගැලවෙන්න අර වාගේ හිතේ තියෙන දුකෙන් ගැලවෙන්න ඔයාට තව ටිකක් ඔයත් එක්ක ජීවිතේ ගත කරන්න වෙනවා. ඒ කියන්නේ ඔයත් එක්ක ඔයා හීලින් වෙන්න ඕනේ. දේවල් කරන්න ඕනේ කියන්නේ. කීරත් හිතන්න එපා ඔයාට කවුරුත් කැමති නෑ ඔයාට කවුරුත් ආදරේ නෑ කියලා. If nobody is loving you, you should love yourself. ඒ කියන්නේ කවුරුත් ඔයාට ආදරය කරන්නේ නැත්තම් be the first one to love you. ඒ කියන්නේ අනිත් අයගෙන් ආදරය ලැබනවට වඩා තමන්ට ආදරය කරන එක ප්‍රැක්ටිස් කරන්න. මොකද ඔයා හිතලා බලන්න ඔයා ගැන පිට කෙනෙක් බලන විදිහට පව් නැද්ද? එතකොට දැන් ඔයාවම අනේ මට කවුරුත් ආදරේ නෑ කියලා හිතාගෙන ඉන්නකොට ඒ ඔයා පව් නැද්ද? ඒ නිසා ඔයාට ආදරය කරන්න මුලින්ම. and ඊට පස්සේ ඒ ඔයාත් එක්ක ඔයා බොන්ඩ් වෙන තරමට ඔයත් එක්ක ඔයා හීලින් ජර්නි එකක් කරන තරමට සෙල්ෆ් හීලින් වෙන තරමට ඔයාගේ පර්සන් ඔයාට ඉක්මනටම හම්බ වෙනවා. මොකද මං හිතන්නේ ඔයාට හම්බ වෙන පර්සන් උනත් ඔයාට හම්බ වෙන කෙනා උනත් ගොඩාක් සමහරට බාධා මැද්දෙන් එයාටත් මේ වගේ එක්ස්පීරියන්ස් තිබිලා ඉස්සරහට එනවා වෙන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක එයාත් ඔයාට සපෝට් කරනවා වෙන්න පුළුවන්. මොකද එයාත් ඔල්රෙඩි දන්නවා මොකද්ද වෙලා තියෙන දේ කියලා. කියන්නේ ඔයා එක්ස්පීරියන්ස් කරපු හાર્ඩ් බ්‍රේක්ස් ඔක්කොම එයාටත් තිබිලා තියෙනවා එයාගේ අතීතේ. එතකොට ඒත් එක්ක මං හිතනවා එයාත් ඔයාට ගොඩාක් සපෝට් කරනවා කියලා. එතකොට ඒ සපෝට් එක ගන්න දෙන්නත් එක්කම එකතු වෙලා ආදරේ බිල්ඩ් අප් කරන්න. ඒක තමයි ඔයාට දෙන්න තියෙන පණිවිඩය. කියන්නේ ඔයා හිතනවට වඩා ඔයාගේ අරවා හිතනවා මං සදාකල් තනිකර විඳී මට කවුරුත් හම්බෙන එකක් නෑ එහෙම කියලා. ඇත්තට මෙහෙම වෙන්නේ නැහැ. ඔයා තමන් එක්ක ගත කරන කාලයට සාපේක්ෂව ඔයාට හොඳ සොලිඩ් රිලේෂන්ෂිප් එකක් හම්බෙනවා. ස්ථාවර රිලේෂන්ෂිප් එකක්. and guidance එක විදිහට ඔයාට යුනිවර්ස් එකෙන් කියන්නේ empress. හරිද? empress reverse. ඒ කියන්නේ දැන් සමහර විට ඔයාගේ අර busy life එකත් එක්ක ඔයා ක්‍රියේටිව් දේවල් පැත්තකට දාලා තියනවා වෙන්න පුළුවන්. ඔයා කැමති දේවල්, ඔයා පැෂනේට් දේවල්, ඔයා කරන්න ආසාවෙන් ඉන්න පැෂනේට් දේවල් ඔයා පැත්තකට දාලා තියනවා වෙන්න පුළුවන්. ඒක අර බ්ලොක් එකක් වෙලා තියෙන්නේ. බාධාවක් වෙලා තියෙන්නේ ඔයාගේ ඉස්සරහට. එතකොට ගයිඩන්ස් එක විදිහට යුනිවර්ස් එකෙන් කියන්නේ ඒ ක්‍රියේටිවිටි එකට ඒ නිර්මාණශීලීත්වයට නැවත පණ දෙන්න. මොකද මං කිව්වා තනියම කල් ගත කරන්න ඕනේ වත් එක්ක කියලා. ඒ දැන් ඔයා ඔල්රෙඩි ඒක කරන ගමන් ඇත්තේ. හැබැයි අර දැන් වර්ක් රිලේටඩ් දෙයක් හරි ඇකඩමික්ස් හරි මොනවා හරි අර හිතන්න මෙහෙම. ඔයා අකමැති දෙයකට ඔයා ෆුල් ඇටෙන්ෂන් එනර්ජි එක දෙනවා කියලා හිතන්නකෝ. දැන් මම උදාහරණයක් විදිහට කියන්නම්. ඔයා මොකක් හරි ක්ලබ් එකකට බැඳෙනවා. හරිද? ක්ලබ් එකක් කියන්නේ මොකක් සොසයිටි එකක් හරි මොකක් හරි. ඒකට බැඳිලා මුලින්ම ඔයා ඒකට ජොයින් වෙද්දී මාර ආසාවෙන් වැඩ කරන්න කැමැත්තෙන් ජොයින් වෙනවා. හැබැයි කාලයක් යද්දී ඒ ක්ලබ් එකකින් හරි මොකකින් හරි ඔයාට විතරක්ම වැඩ දෙනවා. ඒ කියන්නේ ගොඩාක් ඔයාට දරා ගන්න බැරි තරම් වැඩ දෙනවා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? එතකොට ඔයා දිගට මේ වැඩ හා කියලා අරගෙන බාරගත්තොතින් ඔයාගේ අර කැපැසිටි එක පනිනවා. ඒ කියන්නේ ඔයාගේ කැපැසිටි එක අඩු වෙනවා. වැඩ කරන්න පුළුවන්. ඔයා ස්ට්‍රෙස් වෙනවා. ඔයාට දුක හිතෙනවා. ඔයාට අර ඔයාගේ දෙයක් ගොඩනගා ගන්න තියෙන ටයිම් එක නැති වෙනවා. ඔයා අලුතෙන් ක්‍රියේට් කරන්න ඉන්න දෙයක් කරගන්න තියෙන වෙලාව අඩු වෙනවා. එතකොට ඒ වගේ වෙලාවක ඔයාට තියෙන ගයිඩන්ස් එක තමයි බැලන්ස් කරන්න. ඒ කියන්නේ මං කියන්නේ ක්ලබ් එක සම්පූර්ණයෙන් අතහැරලා දාලා සොසයිටි එක සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඔයාගේ මේක විතරක් කරන් යන්න කියලා නෙමෙයි මම කියන්නේ. බැලන්ස් කරන්න ඉගෙන ගන්න. මොකද ක්‍රියේටිවිටි මිස් වෙනවා නම් ඔයා කරන ඩේ ටු ඩේ ලයිෆ් එකත් එක්ක කැමැත්තෙන් කරන්න දේවල් තියෙනවා අතපසු කරනවා නම් අනේ මම පස්සේ කරන්නම් කියලා ඒවා පැත්තකට දානවා නම් ගයිඩන්ස් එක විදිහට ඔයාට යුනිවර්ස් එකෙන් කියන්නේ ඒවට චුට්ටක් නැවත අවධානය දෙන්න. නැවත පණ ගස්සලා ගන්න වාගේ තියෙන අර අදහස් ටික ඔයාගේ ක්‍රියේටිව් දේවල් ඔයා චිත්‍ර අඳින්න කැමති නම් ඒ දේවල් පොඩ්ඩක් අර
ඔයාට රිලැක්ස් වෙන්නත් එක්ක ඒව චුට්ටක් කරලා බලන්න. දැන් සමහර විට අපි පුරුදුලා ඉන්නවා සෝෂල් මීඩියා වල නිකන් ඔහේ ස්ක්‍රෝල් කර කර තමන්ගේ කාලය ගත කරන්න. ඇත්තටම ගත්තොත් එහෙම වෙලාව නාස්ති කරන්නේ නැතුව කොලයක් පෑනක් කරන් අපි මොනවා හරි ලියනවා නම්, අපි මොනවා හරි අඳිනවා නම්, චිත්‍රයක්, කටු සටහනක් මොකක් හරි, ඒකෙන් අපේ බ්‍රේන් එකේ තියෙන ගොඩාක් කියන්නේ අපේ මොලේ තියෙන අර පීඩාව, හිතේ තියෙන අර වේට් එක ගොඩක් අඩු වෙනවා වෙන්න පුළුවන්. මොකද අපි සමහර විට සෝෂල් මීඩියා බලලා තව කෙනෙක්ගේ දෙයක් බලලා තව ටිකක් ට්‍රිගර් වෙනවා වෙන්න පුළුවන්. තව ටිකක් දුක හිතෙනවා වෙන්න පුළුවන්. ඇත්තටම එහෙම කරන්නේ නැතුව අපි ඇත්තටම අපේ එනර්ජි එක, අපේ අදහස් ලියලා ඒ වගේ අර මොකක් හරි ජර්නලින් හරි ක්‍රියේටිව් විදිහට අපේ දේවල් ඩීකෝඩ් කරගන්න පුළුවන් නම් අපිට මම හිතනවා ඒක ගොඩාක් හීලින් දෙයක් කියලා. එතකොට ඔයාව එන්කරේජ් කරන්නේ යුනිවර්ස් එකෙන් ඔයාගේ ක්‍රියේටිවිටි එකට නැවත පණ දෙන්න. එහෙම කරාම ඔයාට අර මේ දුක හිතෙන විදිහට ඉන්න එකෙන් ඉක්මනින් එළියට එන්න පුළුවන්. ඒක තමයි මට ඔයාලට දෙන්න තියෙන පණිවිඩය. එතකොට ගොඩාක් ස්ට්‍රෙස් වෙන්න එපා. ස්ට්‍රෙස් කියලා දැනනවා නම් first thing ඒ ස්ට්‍රෙස් කියලා අඳුරගන්න එක මාරම ලොකු ජයග්‍රහණයක්. ඒ ස්ට්‍රෙස් කියලා අඳුනගත්තොත් ඔයාලට නිකන් හරි දැනුනොත් මට ස්ට්‍රෙස් තමයි කියලා ඒකෙන් ගැලවෙන්න පුළුවන් විදිහට මොනවා හරි හැබිට්ස් ටිකක් ඔය එකතු කරගන්න. මොකද ගොඩාක් වෙලාවට අර මෙන්ටල් ඉල්නස් හරි කියන්නේ මෙන්ටලි දැනෙන පීඩාවන් අපි ගණන් ගන්න නැතුව ඉන්නවා සමාජයේ නිකන් අර අවොයිඩ් කරලා ඉන්නනේ බලන්නේ. එහෙම වෙන්න එපා. ඔයාලට ඇත්තටම ස්ට්‍රෙස් තියෙනවා නම් ඇත්තටම අමාරුයි නම් දෙයක් හැන්ඩල් කරන්න කමියුනිකේට් කරන්න. මට ඇත්තටම මේක අමාරුයි කරන්න, මම මේක පස්සේ කරලා දෙන්නම්, මට මේ මෙච්චර ටයිම් එකක් දෙන්න. අර ඒ වගේ කමියුනිකේට් කරන්න. ඔයාගේ ආදර සම්බන්ධයක් ගැන ඔයා වොරි වෙන එක අඩු කරගන්න පුළුවන් ඔයා ඔයත් එක්ක ස්පෙන්ඩ් කරන ටයිම් එකත් එක්ක. මොකද මට හිතෙන විදිහට ඔයාට වෙලා තියෙන්නේ දැන් ආදරේ සම්බන්ධයෙන් ඔයාට දුකක් තියෙනවා. හැබැයි ඇත්තටම ගත්තොත් ඔයාට තමන්ගේ වැඩක් කරගන්න වෙලාවකුත් නැහැ. ඔයාගේ එනර්ජි එක අනිත් මිනිසුන්ට ගොඩක් කැප කරනවා. So I think ඔයාට මං කියපු එක තේරෙන්නේ නැති. ඒකෙන් ඔයාට ගැලපෙන විදිහට ඒක හිතලා බලන්න. ඒ ටික තමයි මට ඔයාලට කියන්න තියෙන්නේ. So thank you so much අහගෙන හිටියන මෙච්චර වෙලා. අපි ඊළඟ රීඩින් එකෙන් හම්බෙමු. Bye. Hi group 2. ඔයාගේ රීඩින් එකට ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාගේ කාඩ්ස් වල මොනවද තියෙන්නේ කියලා. මුලින්ම ගත්තොත් පළවෙනි කාඩ් එක තියෙන්නේ the fool. එතකොට මම මේ කාඩ් එක ගත්තේ මේ group එකේ overall energy එක මේ වෙලාවේ මොකක්ද කියන එක. එතකොට full කියන කාඩ් එකෙන් මට දැනෙන්නේ ඔයා ගොඩක් excited වෙලා තියෙනවා මොකක් හරි අලුත් chapter එකකට. ඒ කියන්නේ ඔයා සමහර විට අලුතෙන් පන්තිකට යනවා වෙන පුළුවන් කෙනෙක් ක්ලාස් එකකට යනවා වෙන පුළුවන් එහෙම නැත්තම් මම උදාහරණයක් විදිහට කිව්වේ. ඒ කියන්නේ මොන හරි අලුත් දෙයක් අලුත් ජොබ් එකකට යනවා වෙන පුළුවන් මොකක් හරි there is something that you are starting fresh. ඒ කියන්නේ අලුතෙන්ම පටන් ගන්න මොකක් හරි වැඩක් තියෙනවා. ඒකට ඔයා ගොඩක් excited and ඒ ෆීලිං එක හරිම happy and බලාපොරොත්තු තියාගෙන ඉන්නේ. Taking a leap of faith. ඒ කියන්නේ අර මොකක්ද කියන්නේ අපි විශ්වාසයෙන් අඩියක් ගන්නවා කියන්නේ ඒ වගේ කියන්නේ ඔයා ගොඩක් කැමැත්තෙන් ආසාවෙන් ඉස්සරහට කරන් යන්න කැමති දෙයක්. ඒක already ඔයා පටන් ගත්ත දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ දැන් මේ වෙද්දී ඒකට ජොයින් වෙලා තියෙනවා අලුත් කෝස් එකක් හරි ඩිග්‍රී එකක් හරි රාසාවක් එහෙම නැත්නම් ක්‍රියේටිව් ප්‍රොජෙක්ට් එකක් නේ සින්දුවක් ලියන්න පටන් ගත්තා නම් ඒ දේවල් වුණත් හරිද මොනවා හරි ඔයා අලුත් දෙයක් try කරන්න පටන් ගන්න ගමන් ඉන්නේ. එක්ක ඒක දැන් already මේ recently පටන් අරන් තියෙනවා. ඒක ගැන ඔයා ගොඩක් සන්තෝෂෙන් ඉන්නේ. ඒක ගැන ඔයා ගොඩක් excited and fresh energy එකක් තමයි තියෙන්නේ. නව හැඟීමක් තමයි ඔයාට තියෙන්නේ දැන් මේ කාලේ. ඊළඟ අපි බලමු what's next? No. What is the current energy towards love? ඒ කියන්නේ ඔයාගේ මේ වෙලාවේ ආදරේ ගැන මොනවද හිතන්නේ? For that we have Page of Pentacles. ඊළඟට
what's next in love වගේ ආදරේ ඊළඟට මොනවද ලැබෙන්නේ. Two of Wands, Two of Cups මේ cards දෙකම ඒ question එකට මේක clarify කරන්න ගත්තේ මම. ඊළඟට guidance, what guidance, the Hierophant. So මෙහෙමයි හරිද. ආදරේ සම්බන්ධයෙන් ගත්තතින් දැන් මං කිව්වනේ ගොඩක් මේ වෙලාවේ මොකක් අලුත් දෙයක් පටන් ගන්න කැමතින් ඉන්න කෙනෙක් අලුත් දෙයක් පටන්ගෙන තියෙන කෙනෙක් වෙන්න පුළුවන් කියලා. දැන් ආදරේ සම්බන්ධයෙන් ගත්තොත් ඔයාලා පොඩ්ඩක් approach එක ටිකක් slow කියන්නේ හිමින් තමයි ඔයා ඒකට energy එක දෙන්නේ. සහ very careful. ඒ කියන්නේ ඔයා ගොඩක් හිතලා බලනවා ආදරේ සම්බන්ධයෙන් ආදර relationship එකට යන්න කලින් ඔයා ගොඩක් දේවල් හිතලා බලනවා and there is a feeling that ඔයාට හිතේ අදහසක් තියෙනවා ආදරේට මෙච්චර කියන්නේ හදිසි වෙන්න ඕනේ නැහැ වගේ එකක්. හිමින් තමයි මේක ඉස්සරහට යන්න ඕනේ කියලා. කියන්නේ ආදරේ කරන එක තවපොඩ හිමින් වුණා නම් හොඳයි. මම මේක ඉවර කියන්නේ ඔයා හිතනවා මගේ ක්ලාස් එකට ජොයින් වුණා. මට ගොඩාක් හිතනවා එක්සැම්පල් එකක් විදිහට දැන් හිතන්නකෝ ඒ ලෙවල් ඉවර වෙලා නිකන් යුනිවර්සිටි එකට යනවා වගේ. එතකොට දැන් අර ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් නේ ඒක. හැබැයි ඔයා හිතනවා මම කැම්පස් එකෙන් නම් දැම්මයි කෙනෙක් හොයාගන්න නැහැ. පොඩ්ඩක් ඉන්නවා ෆස්ට් සෙමිස්ටර් එකේ ඉන්නවා. එහෙම නිකන් ඔයා හිතනවා ඉක්මන් වෙන්න ඕනේ නැහැ ආදරේ සම්බන්ධයෙන් කියලා. and also stability කියන්නේ ස්ථාවරත්වය ගැන ගොඩක් හිතනවා. කියනවා නිකන් ජොලියට නිකන් එක්ස්පෙරිමන්ට් කරන්න ලව් ලයිෆ් එක යූස් කරන්න කැමති නැහැ. කියන්නේ ඔයා දන්නවා ආදරය කරන එක ඔයාගේ ජීවිතේට අර ස්ටැබිලිටි එක ගෙනත් දෙන එකක් කියලා. කියන්නේ ස්ථාවරත්වය අවශ්‍යයි කියන එක. and what's coming next කියලා ගත්තොත් ඊළඟට ඉස්සරහට ලැබෙන්න තියෙන දේවල් ගත්තොත් ඔයා ගොඩක් ප්ලෑන් කරනවා ඉස්සරහා අනාගතය ගැන. හිතන්න දැන් මම අර එක්සැම්පල් එක ගත්තේ කැම්පස් යන එක. ගොඩක් වෙලාවට ඔයා තව ඉස්සරහා ප්ලෑන්ස් ගැන හිතනවා. රට යන හැටි. තව පෝස්ට් ග්‍රැජුවේට් දේවල් කරන දේවල් ගැන හරි මොනවා හරි වගේ අර ලොකු ප්ලෑන්ස් ඔයාගේ ජීවිතේ ඊළඟ ස්ටෙප්ස් වලට අදාළ වෙන දේවල් ඔයා ගොඩක් හිතනවා. Two of Wands වලින් කියන්නේ නිකන් අනාගතේ ප්ලෑන් කරනවා වගේ එනර්ජි එකක්. එතකොට ඒත් එක්ක ඔයාට පොටෙන්ෂල් එකක් තියෙනවා. මොකද විය හැකියාවක් තියෙනවා ඔයාගේ පාර්ට්නර් ඔයාට හම්බ වෙන්න. ඒ හැබැයි ඒක වෙන්නේ අර ගොඩක් ඉක්මනට නෙමෙයි. අර ඔයා කැමති නැහැනේ කොහොමද ඉක්මන් වෙන්නේ නැහැ කියන අයිඩියා එක ඔයාට හිතේ තියෙනවානේ. ඒ ඔයාගේ හිතේ තියෙනවා මට දැම්මනම් කෙනෙක් හම්බෙන්නේ නැහැ. මට තව කල් යනවා කියන එක හම්බෙන්න තව කල් යනවා කියන එක ඔයාලා හිතේ තියෙනවා. එතකොට ඔයා අර පර්සියු කරන අර ෆියුචර් ප්ලෑන්ස් එක්ක තමයි ඔයාට කියන්නේ අනාගතේ ඔයා ප්ලෑන් කරන දේවල් එක්ක තමයි ඔයාගේ පාර්ට්නර් ඔයාට හම්බෙන්න පුළුවන්. ඒ කියන්නේ possible. කියන්නේ අලුත් රිලේෂන්ෂිප් එකක් පටන් ගන්න පොටෙන්ෂල් එක තියෙනවා. but I think it's going to take some time. ඒ කියන්නේ ඒක චුට්ටක් කල් ගත වෙන්න පුළුවන්. and ඔයා මේ රිලේෂන්ෂිප් එකට ආවට පස්සේ ඔයාට ගයිඩන්ස් එකක් විදිහට ගන්න තියෙන්නේ the Hierophant. this is like ඔයා දැන් හිතනවා රිලේෂන්ෂිප් එකට හිමින් ආවා කියලා. එතකොට ඔයාට ගන්න තියෙන්නේ ගයිඩන්ස් එකක් විදිහට දෙන්නේ don't hesitate to reach out for help. ඒ කියන්නේ කාගෙන් හරි උදව්වක් ඉල්ලන්න, උපදෙසක් ගන්න. තමන්ගේ ඉන්න වැඩිහිටියෙක් හරි ඔයාට කලින් මේ දේව එක්ස්පීරියන්ස් කරලා තියෙන කෙනෙක් ගෙන් උපදෙසක් ගන්න එක තමයි ඔයාට ඇඩ්වයිස් එකක් විදිහට දෙන්නේ. ඒ කියන්නේ රිලේෂන්ෂිප් එකක් මම හිතන්නේ කෙනෙක් හම්බුණා කියලා මම හිතන්නේ ඔයාට යුනිවර්සිටි එකෙන් දෙන ගයිඩන්ස් එක තමයි ඒ ගැන ඔයාගේ ළඟම කෙනෙක්ට හරි ඔයාගේ ගෙදර අම්මා තාත්තට හරි කාඩ් හරි කියලා ඒ දෙන්නගෙන් අම්මා තාත්තගෙන් හරි ඒ කෙනාගෙන් උපදෙසක් ගන්න. අනිත් එක තමයි මේ හෙල්ප් එක ගන්න එකට ලැජ්ජ වෙන්නවත් ඒ හෙල්ප් එකක් ඉල්ලන්න ඕනේ නෑ. Taman තනියෙන් මේක හැන්ඩල් කරනවා කියලා හිතන්න එපා. ගයිඩන්ස් එක තමයි ඔයාට මේ ලව් ලයිෆ් එක ඉස්සරහට අරන් යන්න නම් ඔයාට ගයිඩන්ස් එකක් ඕනේ. ඔයාට වඩා වයසින් වැඩි කෙනෙක් මෙන්ටර් කෙනෙක්ගෙන් එහෙම නැත්නම් දෙමව්පියෝ කවුරු හරි ගුරුවරයෙක් හරි එක්ක නැත්නම් කසින් කෙනෙක් එහෙම නැත්නම් ලොකු කවුද මේ සහෝදරයෙක්
සහෝදරියක් හරි වගේ අක්කා අයියා ඒ වගේ කවුරු හරි ඒ කාගෙන් හරි ඔයා උපදෙසක් ගන්න ඕනේ මේ රිලේෂන්ෂිප් එකට යනකොට. ඔයාට කෙනෙක් හම්බ වෙයි ඔයාට ෆියුචර් ප්ලෑන්ස් එක්ක ඉස්සරහට යද්දි. එතකොට ඒ හම්බුනාට පස්සේ ඒක පර්සිව් කරද්දී ඒ ලව් ලයිෆ් එකේ ඉස්සරහට යද්දි ඔයාට ගයිඩන්ස් කියන එක වැඩිහිටියෙක්ගෙන් ගන්න වෙනවා. ඒක තමයි ඔයාට දෙන්න තියෙන මැසේජ් එක. and ඔයා සාමාන්‍යයෙන් එහෙම අර දේවල් විශේෂයෙන් when it comes to love ආදරේ සම්බන්ධයෙන් ඔයා එකපාරට quick decisions ගන්න කෙනෙක් නෙමෙයි. කලබල වෙන්නේ නැති කෙනෙක්. එතකොට ඒත් එක්ක වා හිමීට හිමින් ගොඩනගාගෙන යන රිලේෂන්ෂිප් එකක් විදිහට තමයි මට මෙතන කාඩ්ස් වලින් කියන්න පුළුවන්. Yeah, so that's what I have to say. මට ඒ ටික තමයි ඔයාලට කියන්න තියෙන්නේ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් කරන්න, දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් කරන්න. Yeah, thank you so much for listening. මෙච්චර ලහන් හිටියට ගොඩක් thank you. අපි ඊළඟ රීඩින් එකකින් හමුවෙමු. Thank you so much. Bye. Hi group 3 ඔයාගේ රීඩින් එකට ආදරයෙන් පිළිගන්නවා. අපි බලමු ඔයා තෝරපු කාඩ්ස් වල මොනවද තියෙන්නේ කියලා. එතකොට පළවෙනියට මේ කාඩ් එකෙන් මම මේ කාඩ් එක ගත්තේ ඔයාලගේ මේ වෙලාවේ මොන වගේ එනර්ජි එකක්ද ඔයාලගේ තියෙන්නේ කියලා බලන්න. එනර්ජි චෙක් එකක් වගේ. ඒතකොට මේක කොටස බලලා ඔයාලට තීරණය කරන්න පුළුවන් ඉතින් ටික අහනවද නැද්ද කියලා. Queen of Wands ගත්තොත් මට හිතෙන්නේ ඔයා මේ මොහොතේ මොකරේ සමාජයේ හොඳ නමක් තියාගෙන ඉන්න කෙනෙක්. ඒ කියන්නේ මට රීසෙන්ට්ලි මොකක් හරි ජයග්‍රහණයක් ලැබිලා තියෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් normally ඔයා ගොඩක් සමාජශීලී කෙනෙක් විදිහට උද්‍යෝගමත් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට මේ ළඟදී ඒක තහවුරු වෙන දෙයක් මොනවා හරි වෙලා තියෙනවා වෙන්න පුළුවන්. කියන්නේ ගොඩක් මිනිස්සු ආට ආදරෙන් සලකනවා වෙන්න පුළුවන්. මොකක් හරි ජයක් ලැබලා හරි නැත්නම් normally ඔයාගේ ජීවිතේ ඔයා මේ දවස් ටිකේ වටේ අර සමාජයෙන් ලැබෙන ආදරේ උද්‍යෝගය ඒක දැනෙලා තියෙනවා වෙන්න පුළුවන්. එතකොට අර ඔයාටත් සමහර විට දෙයක් කරනකොට ගොඩක් ලොකු ප්‍රබෝධමත් විදිහට කරන්න හිතලා ඇති. ඔයාට ලැබෙන ෆීඩ්බැක් එක නිසා ඔයාට ලැබෙන ආදරේ ඒවත් එක්ක social butterfly කියලා අපි කියන්නේ ගොඩක් සමාජශීලී කෙනෙක් ඔයා වැඩ කරද්දී මිනිස්සු ගොඩක් කැමති ඔයාගේ personality එකට, ඔයා approach කරන විදිහට, කතා කරන විදිහට, අඳින පළඳින විදිය, ලස්සනට ඇඳුම් අඳිනවා වෙන්න පුළුවන්. මොනවා හරි beauty culture fashion related දේවල් කරන කෙනෙක් වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාගේ ස්ටයිල් එකට, ඔයාගේ personality එකට, ඔයා සමාජයේ හැසිරෙන විදිහට ගොඩක් මිනිස්සු ඔයාට ඇට්‍රැක්ට් වෙනවා, කැමති වෙනවා. ඒක ඔයාටත් ගොඩක් දැනෙනවා. දැන් මොනවා හරි දෙයක් කරන්න යද්දී Tamanට මම ගොඩක් එක්ස්ප්‍රෙස් කරනවා කියන එක කියන්නේ කොහොමද කියන්නේ ඔයාටත් පෙර කාලෙක තිබ්බට වඩා තමන් සමාජශීලී කියලා දැන් රියලයිස් වෙලා තියෙනවා. දැන් ඔයාලට හිතෙනවා වෙන්න පුළුවන් මම ඉස්සරට වඩා සමාජ මිනිස්සුත් එක්ක හොඳට ගනුදෙනු කරනවානේ, ඒක හොඳයි එහෙම කියලා හිතනවා ඇති. ඒ වගේ දෙයක් ඔයාලට තේරෙනවා නම් ඉස්සරහට බලන් යන්න පුළුවන්. So ඊළඟට අපි බලුවේ ඔයාගේ ආදරේ කියන්නේ love life එක වෙනුවෙන් මොකද ඔයාලට දැන් තියෙන energy, current energy towards love life. For that we have page of wands. ඊළඟට අපි බලන්නේ what's next in your life. ඒ කියන්නේ love life එක ඊළඟට එන්න පුළුවන් මොනවද. For that we have seven of swords. ඊළඟට ඒක clarify කරන්න මම ගත්තා ten of swords. මේ cards දෙකකින් කියන්නේ ඔයාගේ ඉස්සරහට මොනවද love life එකේ මොනවද වෙන්න පුළුවන් කියන එක. ඊළඟට as guidance finally we have the queen of wands again, which is insane. මේවයි දැන් අපි පටන් ගන්න තියෙන queen of wands වලින් ඉවර කරන්නේ queen of wands වලින්, and that is so beautiful. හැබැයි I have to say again මට ඔයාලට කියන්න ඕනේ පොඩ්ඩක් tough reading එකක් වෙන්න පුළුවන් මේක අහන් ඉද්දී ඔයාලට.
ඒ කියන්නේ ඉවසීමෙන් අහන් ඉන්න කියලා මම කියන්න කැමතියි. First of all මං කියවනේ ඔයා ගොඩාක් සමාජශීලී වාට අර උද්‍යෝගයක් තියෙනවා කියලා දැන් currently ඒක තමයි ඔයාගේ ඔයා normally ඉන්න විදිහ තමයි ඒක. ඔයා ගොඩාක් දෙයක් කරන්න ගියාම ඔයාගේ passion එක ඔයාගේ තියෙන energetic ගතිය පේනවා හොඳට. And also it started raining. ඒක මාරම හීලින් කියන්නේ එකපාරට මම මේ කතා කරන් යද්දි වහිනකොට හරිම හීලින්. ඔයා මං කියන්න ගියේ ඇත්තටම දැන් ඔයා සමාජශීලී වුණාත් ඔයා ගොඩක් එනර්ජටික් කියන්නේ enthusiastic විදිහට වැඩ කරත් ඔයා දන්නවා ඔයාගේ limitations මොනවද? ඔයා කොහොමද තමන්ගේ එනර්ජි එක තව කෙනෙක්ට දෙන්න ඕනේ කියන එක ගැන ඔයාලට ලොකු අවබෝධයක් තියෙනවා. කියන්නේ ඔයා ලේසියෙන් එහෙම ඔයාගේ එනර්ජි එක වෙන කෙනෙක්ට නිකන් අවභාවිතා කරන්න දෙන්නේ නැහැ. ඔයා හරියටම thoughtful ඔයාගේ එනර්ජි එක දෙන විදිහ ගැන. හරිද? So when it comes to love ඔයා ගොඩක් hopes තියන් ඉන්නවා ඔයාගේ ආදර සම්බන්ධයක් තියෙනවා නම් ඒක හරියම නැත්නම් single කෙනෙක් නම් ඉස්සරහට කෙනෙක් හම්බ වෙනවා නම් කියලා අර passionate දෙයක් හිතාගෙන ඉන්නවා. ආදරේ සම්බන්ධයෙන් ඔයාගේ attitude එක ගොඩාක්ම passionate. ඒ කියන්නේ කොහොමද කියන්නේ? උද්‍යෝගමත් fire energy එකක්. ඒ කියන්නේ oh my god මම දැන් relationship එකක ඉන්නවා කියන අර ඒ vibe එක තියෙන කෙනා ඔයා ගොඩක් ආසයි ආදරේ කරන්න. ඒතර ඒ ආදරේ වෙනුවෙන් ඔයා ඕනම දෙයක් කරන්න ලෑස්ති සහ හැම දෙයක් ගැනම අර excited. මං කියන දේ තේරෙනවා ඇති. එතකොට ආදරේ හම්බුනාම ඒකට කොහොමද ඔයා ඒක හැන්ඩල් කරන්න කියන එක ගැන ඔයා ගොඩාක් excited. ගොඩක් උද්‍යෝගයෙන් ඉන්නවා. ඒ කියන්නේ මාරම එනර්ජි එකක් තියෙනවා මට ආදරේ කරන්න ලැබුණොත් මං කරන දේවල් මට හිතා ගන්න බෑ වගේ අර එහෙම ලොකු ආසාවකින් තමයි ඔයා ඉන්නේ. But the heavy part is මට බොරු කියන්න ඕනේ නෑ. මම කාජල් තියෙන එක හැමෝම කියන්නේ. හැබැයි ඔයාගේ ඉස්සරහට what's next in love ඊළඟට එන්න තියෙන එනර්ජි එක විදිහට තියෙන්නේ ටිකක් නෙගටිව් සහ පොඩ්ඩක් ප්‍රශ්නකාරී එනර්ජි එකක්. Seven of Swords කියන්නේ සාමාන්‍යයෙන් dishonesty. ඒ කියන්නේ අවංක නැති බොරු දේවල් සහ ඇත්ත නොකියන එක. සහ betrayed දේවල් ද්‍රෝහිකම් සමහර විට ඔයාලට cheating දේවල් වෙනවා වෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් ඔයා කරන දේවල් නෙමෙයි. ඔයාත් එක්ක එකතු වෙන අනෙක් පාර්ශවයකින් තමයි ඒක වෙන්නේ. සහ මේක මෙහෙමයි සමහර විට දැන් හිතනවා රිලේෂන්ෂිප් එකක් තාම නැත්තම් මේක සමහර විට ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගෙන් වෙන දෙයක් වෙන්න පුළුවන්. කියන්නේ කොහොම හරි ඔයාට පොඩි මොනවා හරි හිතට දුකක් දැනෙන සිදුවීමක් වෙන්න පුළුවන්. ඒකෙන් ඔයා ගොඩක් දුක හිතාගෙන ඉන්න වෙන්න පුළුවන්. ගොඩක් කාලයක් වෙනකන් significant time period එකකදී ඔයාට හරිම drained energy එකක් තියෙනවා වෙන්න පුළුවන්. drain කියන්නේ නිකන් අර අපි කියන්නේ අර කඩා වැටිලා ඉන්නවා වගේ කිසිම hope එකක් නැහැ වගේ. දැන් ඔයා ගොඩක් energetic විදිහට ඉන්න කැමති වුණත් සමහර විට මොකක් හරි situation එකක් නිසා ඔයාගේ එනර්ජි එක කම්ප්ලීට්ලි අනිත් පැත්තට හැරෙනවා වෙන්න පුළුවන්. ඔයාට දුකක් දැනෙනම දෙයක් වෙනවා වෙන්න පුළුවන්. සමහර විට ගොඩක් මට හිතෙන්නේ dishonesty කියන්නේ අවංක නැති දෙයක්. ඔයාට මොකක් හරි ඇත්තක් දැනගන්න වෙනවා වෙන්න පුළුවන්. කියන්නේ හිතන්න මට මෙහෙම හිතෙනවා. දැන් මං කිව්වනේ ඔයා ගොඩක් excited කියලා ආදරේ relationship එකකට යන්න. ඒතර සමහර විට ඔයා කෙනෙක් එක්ක කතා කරලා පටන් ගන්න වගේ යනකොට ඔයාට මොකක් හරි යාගේ ඩාර්ක් දෙයක් ගැන ආරංචියක් වෙනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යාම ඔයාට කියනවා වෙන්න පුළුවන්. මොනවා හරි එහෙම ඔයාට දරා ගන්න අමාරු මොකක් හරි දෙයක් ඔයාට දැනගන්න ලැබෙනවා. ඒකත් එක්ක ඔයා ටිකක් shaken up වෙනවා. ඒ කියන්නේ ඒක ඔයාට පොඩ්ඩක් දරා ගන්න බැරිව ටික කාලයක් දුක හිතිලා වගේ ඉන්න පුළුවන්. හැබැයි the guidance ඒ කියන්නේ ඔයාට යුනිවර්ස් එකෙන් දෙන guidance එක තමයි මේ පටන් ගත්ත Queen of Wands energy එක නැති කරගන්න එපා. සහ
මේ දේවල් මොකක්වත් ඔයාගේ වැරද්දක් නිසා වෙන දේවල් නෙමෙයි. දැන් ඔයාට හිතන්න මොකක් හරි ඇත්තක් එළියට එනවා නම් බොරුවක් කියලා ඔයාට අහු වෙනවා නම් ඒ දේවල් ඔයා කරපු දෙයක් නෙමෙයි. ඒක කවුරු හරි බාහිර පාර්ශවයකින් තමයි ඒක වෙන්නේ. එතකොට ඒක ඔයාගේ වගකීම නෙමෙයි. ඒ කියන්නේ මං හිතනවා ඔයාට තේරෙන්නේ නැති කියලා ඒ කරපු දෙයට ඔයා වග කියන්න ඕනේ නැහැ. එතකොට ඔයාට කරන්න පුළුවන් හොඳම දේ තමයි be authentic to yourself. ඒ කියන්නේ ඔයාට ඔයා අවංක විදිහට ජීවත් වෙන එක. කලින් ඔයා හිටපු එනර්ජි එක ඒ වෙච්ච දේ නිසා වෙනස් වෙන්නවත් වෙනස් කරන්නවත් යන්න එපා. හොඳම ගයිඩන්ස් එක තමයි ඔයාට යුනිවර්ස් එකකින් දෙන. ඒ කියන්නේ සෑඩ්නස් එකට ඒ දුකට පත්වෙච්ච දෙයට කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා ඔයාව. එයා ඒ කියන්නේ ඒ සෑඩ්නස් එකට ඔයාගේ ජීවිතේ කන්ට්‍රෝල් කරන්න දෙන්න එපා. ඔයා කන්ට්‍රෝල් කරන්න ඔයාගේ සිටුේෂන් එක. I hope that makes sense. ඒ කියන්නේ ඔයාලට ඒක තේරෙනවා ඇති. ඔයාගේ ඔයා සමාජයට පේන විදිහ ඔයා වෙනස් කරන්න ඕනේ නෑ බාහිරින් වෙච්ච දුක හිතන දේ නිසා. එතකොට ගයිඩන්ස් එක වෙන්නේ ඔයා මොකක් රිලේෂන්ෂිප් එකකට යනවා නම් දෙයක් පටන් ගන්න යනවා නම් ගොඩාක් ඇලර්ට් එකේ ඉන්න මොනවා හරි සත්‍ය වට එළියට එනවා නම් ඒව ඇත්ත පිළිගන්න සහ ඒ දෙයින් කඩා වැටෙන්න එපා. ඔයාගේ ඇත්ත ස්වරූපයට කියන්නේ ඒ ස්වරූපේ නැති කරගන්න එපා නිකන් බාහිරින් වෙන ඒ බලපෑම් නිසා. වෙන කෙනෙක් වඩ බොරුවක් කිව්වොත් ඒක නිසා ඔයාගේ අර ලයිට් එක ඩිම් කරන්න එපා. ඒක තමයි ඔයාලට දෙන්න තියෙන මැසේජ් එක. So I hope that message resonates. මම හිතනවා ඒක තේරෙන්නේ නැති නම් ඔයාලට මොනවාරි කමෙන්ට්ස් තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. Thank you so much මෙච්චර වෙලා අහන්න හිටියට. අපි ඊළඟ රීඩින් එකෙන් හමු. Thank you. Bye.